හෙලෝ සුබ දවසක් හැමෝටම. අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ Alibaba එකෙන් ප්‍රොඩක්ට් එකක් ගෙන්නනකොට යන කොස්ට් එක සම්බන්ධව පොඩි අයිඩියා එකක් තමයි ඔයගලන්ට දෙන්න යන්නේ. මම කලින් වීඩියෝ එකක් ගෙනාවා ඒක කොහොමද කරන්නේ කියලා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් Alibaba එකෙන් මොන හරි ප්‍රොඩක්ට් එකක් ගේනකොට ඒකට යන කොස්ට් එක කොහොමද රෆ්ලි අයිඩියා එකක් දෙන්න තමයි අද මම වීඩියෝ එකෙන් ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් මෙතන Alibaba එකේ ප්‍රොඩක්ට් එකක් තෝරගන්න විදිහ අනිවාර්යයෙන්ම මම ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්. මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට එක ප්‍රොඩක්ට් එකක් කියන්නේ මම ගෙනාවු ප්‍රොඩක්ට් එකක කොහොමද කොස්ට් එක කැල්කියුලේට් වෙන්නේ කියලා අයිඩියා එකක් දෙන්න තමයි යන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න. අනිවාර්යයෙන්ම මේකට රිප්ලයි කරන්නම්. එහෙම නැත්නම් ඒකට අවශ්‍ය වීඩියෝ එකක් තියෙනවා නම් අනිවාර්යෙන් කරනවා. ඉතින් අපි බලමු මේක දැන් ඔයගලන්ට බලන්න මේ තියෙනවා ප්‍රොඩක්ට් ගොඩාක්. ඒ කියන්නේ නැති දෙයක් නෑ. ඇත්තමකොත් අපිට අවශ්‍ය කරන ප්‍රොඩක්ට් ඕනම තරම් දෙයක් මේකේ තියෙනවා. ඉතින් අපි බලමු මම ගෙනාවු ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඒක කොහොමද කොස්ට් එක කැල්කියුලේට් වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන මම ගෙනාවු ප්‍රොඩක්ට් කිහිපයක් තමයි තියෙන්නේ. ඔතන ඔය ඕඩර් කම්ප්ලීට් කියලා තියෙන ප්‍රොඩක්ට් තමයි මම මේකට ගෙනල්ලා තියෙන්නේ. මම එකක් ගෙනාවා. මේ තියෙන බූමරැං එකක්. බූමරැං කියන්නේ මේක අර විසික් කරාට පස්සේ ආය ළඟට එන බූමරැං එකක්. මේක ප්ලාස්ටික් කියන්නේ ටිකක් ෆයිබර් වලින් වගේ තමයි හදලා තියෙන්නේ. ඒ ප්‍රොඩක්ට් එක කෑල්ලක් රුපියල් 75ක් තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. එතකොට එකෙන් පීසස් 10ක් වගේ ගන්න ඕනේ අනිවාර්යෙන්. මම 100ක් ඕඩර් කරා. මෙතන රුපියල් 75ක් වගේ තමයි සාමාන්‍යයෙන් යන්නේ. ඒ කියන්නේ එක පීසස් එකක ගාන. එතකොට අපි කරන්න ඕනේ මුලින්ම සප්ලයර්ට අර මම කිව්වා වගේ කලින් වීඩියෝ එකේ කිව්වා වගේ කතා කරලා විස්තර ටික ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒගොල්ලන්ට ඒ කියන මම කිව්වා වගේම ඒකේ තියෙන සයිස් එක CBM එක දීලා ඒකේ ගාන කැල්කියුලේට් කරගන්න. මේ බලන්න ඔයගොල්ලන්ට පේනවා මට මේ කෑලි 100ටම ගිහිලා තියෙන $21ක් විතරයි. පීසස් 100ක් මම මේ බූමරැං එකෙන් ඕඩර් කරලා තියෙනවා. මේ තියෙන shipping address එක චයිනා ඔයගොල්ලන්ට පේනවා. ඉතින් shipping address එක කියන්නේ අපේ shipping කරලා අපිට ගෙන්නන කෙනාගේ shipping address එක තමයි එතන mention වෙලා තියෙන්නේ. මේ ප්‍රොඩක්ට් එක සාමාන්‍යයෙන් ලංකාවේ තිබුණේ ඒකයි මම try කරේ ගෙනල්ලා sell කරන්න. මේ තමයි මම ගෙන්නපු කාගෝ සර්විස් එක EFS කාගෝ කියලා. මම ඒගොල්ලන් contact number එක ඔන්න ඔතන mention කරනවා. ඔයගොල්ලන්ට ලේසියෙන්ම contact number එක save කරගත්තා නම් ඒගොල්ලන්ට කතා කරලා WhatsApp message එකක් දාලා අර විස්තර ටික දැනගන්න පුළුවන්. මගේ chat එක මුලින්ම මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද වෙලා තියෙන්නේ කියලා. මුලින්ම ප්‍රොඩක්ට් එකේ අපි යවන්න ඕනේ ප්‍රොඩක්ට් එකේ ෆොටෝ එකයි පීසස් ගානයි weight එකයි ඒගොල්ලන්ට අර මේ box එකේ size එක ඔන්නම යවලා තියෙනවා. ඊට පස්සේ යා normally roughly කියලා තියෙනවා රුපියල් 3400 තමයි කිලෝ එකට යන්නේ කියලා. ඊට පස්සේ මම ගිලගේ ඇඩ්‍රස් එක මම ඉල්ලලා තියෙනවා. ඊට පස්සේ ඒකේ අහලා තියෙනවා යා බැටරි එකක් තියෙනවද කියලා. මම ඊට පස්සේ බැටරි එකක් නැති නිසා නෝ කියලා දාලා ඊට පස්සේ දැක්කද කිලෝ ගානට වදින ගාන අඩු වුණා. බැටරි එකක් නැති නිසා රුපියල් 400කින් ඒ ගාන අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට එයාලගේ warehouse එකේ address එක අපිට දෙනවා. ඊට අමතරව shipping mark එකක් අපිට දෙනවා අපේ package එකේ ගහන්න කියලා අපි කියන්න ඕන අපේ seller ට. එතකොට ඒගොල්ලෝ එක ගහලා අපේ සප්ලයර්ගේ warehouse එකට එහේ චයිනා වල යවනවා. ඊට පස්සේ අපේ Alibaba එකෙන් හම්බෙන tracking number එකත් ඒගොල්ලෝ ඉල්ලනවා. ඒ tracking number එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් Alibaba එකට pay කරපු ගමන් එතනින්ම පෙන්නනවා. සාමාන්‍යයෙන් මම හිතන්නේ මට මේක දවස් 7ක් වගේ යනකොට ආවා. ඊට පස්සේ ලංකාවට ආවට පස්සේ ඒගොල්ලෝ කිලෝ ගාන කිරලා අපිට ෆොටෝ එකක් කියවනවා. මේකේ මම හිතන්නේ කිලෝ 2කට ආසන්නව තමයි තියෙන්නේ. ඉතින් කිලෝ එකකට මට ඇත්තටම වැදිලා තියෙන රුපියල් 6000ක් විතරයි. ඊට පස්සේ අපි යාළගේ ලංකාවේ කෙනාගේ ඇඩ්‍රස් එක කියන්නේ ඇඩ්‍රස් එක දාලා ඉවර වෙලා මේ අපේ පේමන්ට් එක කරාට පස්සේ ඒගොල්ලෝ අපේ ඉන්න තැනටම ඒ ප්‍රොඩක්ට් එක අපිට එවනවා. ලංකාවට ප්‍රොඩක්ට් එක ආවට පස්සේ තමයි අපි පේමන්ට් එක කරන්න ඕනේ. ඒක මේ item ටිකට මට රුපියල් 6000ක් වගේ තමයි cost එක ගිහිලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් item 100ට ගිය රුපියල් 7000ක් වගේ total order එකට ගිහිලා තියෙන්නේ. එතකොට 13000ක් වගේ තමයි. එතකොට රුපියල් 130ක් වගේ තමයි cost වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගාන 130ක් වගේ නිසා අපිට ලංකාවේ සාමාන්‍යයෙන් සාධාරණ ගානක් තියාගෙන ඔයගලන්ට මේක රුපියල් 250කට 300කට වගේ sell කරන්න පුළුවන්. ඒ sell කරන ආකාර ගැන මම අනිවාර්යෙන් කියලා දෙන්නම්. ගොඩක්ම Facebook advertisement වලින් තමයි අපිට sell එකක් ගන්න පුළුවන්. ඒ වගේම TikTok වලිමුත් පුළුවන්. ඒ සම්බන්ධව අනිවාර්යෙන් වීඩියෝ එකක් ඉස්සරහට කරන්න. මොනවාම හරි මේ වීඩියෝ එක සම්බන්ධව ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් like එකක්, comment එකක්, share එකක් දාගෙන යන්න. ඒ වගේම මාව subscribe කරලා මට support එකක් දෙන්න. ඉස්සරහට මේ වගේ වීඩියෝ අවශ්‍ය නම්. ඉතින් එහෙනම් අපි අලුත්ම වීඩියෝ එකකින් තව හම්බෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. හැමෝටම ජය වේවා, සුබ දවසක්.